ආයිබෝවන් හැමෝටම සුබ දවසකට අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා. වසරකට පසු රවි ග්‍රහතුමා හෙවත් සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වෙලා උච්ච වීමත් සමග උදාවන සිංහල අලුත් අවුරුදු පොදු පලාපල කතනේ. ඉතින් පසුගිය වසර කිහිපයටම වඩා මේ උදාවන අලුත් අවුරුද්ද අපි හැමෝටම විශේෂයි. ඒ ඇයි කියනවා නම් පියවරෙන් පියවර අපි කාගෙත් ජීවිතය දිනන්නට කඩා වැටුණු ජීවිතය ගොඩනගා ගන්නට දොරටු විවර වෙන වාසනාවන්ත වසර තමයි මේ 2025 වර්ෂය. ඉතින් පෙර කවරදාටත් වඩා ආදරණීය ඔබ මෙවර සිංහල අවුරුදු උදාවේ සුබ මුහුර්තයන්ට අනුගතව ඔබගේ අවුරුදු සැමරීම සිදු කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ හරහා ඔබට ඔබේ ආදරණීය පවුලට සුවිශේෂීම විශිෂ්ට ආශිර්වාද හිමි කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ කායික මානසික ශක්තිමත් භාවය සහ සෞභාග්‍යමත් භාවය වර්ධනය වීමක් සිදු කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පැල සිටුවීමේ නැකතට සබා දහමට පැලයක් දායාද කිරීමටත් අමතක නොකළ යුතුයි. ඉතින් වැඩි ඉඩකඩක් තිබෙන අය ටිකක් ලොකුවට වැඩෙන ශාකයක් සිටුවීම සිදු කරන්න. ඉතින් එවැනි ඉඩකඩ අඩු පහසුකම් තියන අය පුංචියට වැවෙන ඖෂධීය ශාකයක් හෝ සිටුවීම සිදු කරන්න. පෝච්චියක හරි කමක් නැහැ. ඉතින් අපි බලමු මෙවර සිංහල අවුරුදු උදාවෙන් ඒ කියන්නේ සූර්ය දිව්‍ය රාජෝත්තමයන් හෙවත් රවි ග්‍රහතුමා තම ගමනේ වසරක නිමාව සිදු කර මේෂයට ප්‍රවිෂ්ඨ වී එහි උච්ච බලයෙන් යුතුව උදා කරන නව ආරම්භයක් ලබා දෙන මේ සිංහල අලුත් අවුරුදු උදාව පොදුවේ ඔබට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පෙර හැමදාමත් වගේ පුංචි මතක් කිරීමක් කරන්නම්. ඒ තමයි ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක. තාමත් ඔබ subscribe නොකළ කෙනෙක් නම් channel එක like කර subscribe කරලා දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න. කන්‍යා ලග්න හිමි ඔබටත් සුබදායක ග්‍රහමාරුවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් මෙම ග්‍රහමාරුවත් සමග මේ 8 වෙනි භාවය කියන අසුබදායක භාවයකට තමයි රවි ග්‍රහතුමා පැමිණෙන්නේ. නමුත් කිසිසේත් අනිශ බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැහැ. මොකද උච්ච බලය උපරිම වූ බලයකින් තමයි රවි ග්‍රහතුමා ඔබගේ 8 වන භාවයේ තුල මාසයක් පුරාවට ගෝචරය සිද්ධ කරන්නේ. ඉතින් අර ඔබ ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ මැයි 18 දක්වාම මේ රාහු කේතු ග්‍රහතුමන්ලාගේ අසුබ බලපෑමකුත් ආදරණීය ඔබට තියෙනවා කියන කාරණය පොඩ්ඩක් මතකයේ තියාගෙන. ඉතින් මේ ග්‍රහ ගෝචරය ඇත්තටම හොඳයි, නරක නෑ කිසිසේත්. නමුත් අපි හිතමු උපතේදී යම් ලෙසකින් කෙනෙක්ගේ ජන්මපත්‍රය තුල ඉතා අසුබව රවි ග්‍රහතුමා පිහිටා සිටිනවා නම් එම අය තරමක් අර හිතට එන ආවේගය, මොකද මේ අවුරුදු මාසය උත්සව සමය. ඉතින් අපි නිරන්තරයෙන් අර විවිධ පිරිස් විශේෂයෙන්ම නෑදෑ හිතමිතුරන් සමග ගැවටෙන කාලයක්. ඉතින් ඔවුන් අපි අකමැති උනත් කැමති උනත් අපිට මේ උත්සව සමය කියන්නෙම නෑදෑ හිතට මිතුරු සමනතා වෙනදාට වඩා වැඩියෙන් පවත්විය යුතු කාලයක්. වැඩි හිටියන් බලන්න යන්න ඕනි. අන්න ඒ වගේ අවස්ථාවල මොකද ඔබට දැන් මේ වෙනකොට කන්‍යා ලග්න ඔබ ඉන්නේ බොහෝ පිරිසක් කෙරෙහි යම්කිසි කලකිරීමක් ඇතිව. ඒ නිසා එවන් කාල සීමාවක යෙදෙන මේ අවුරුදු සමය උත්සව සමයත් ඔබට යම්කිසි ආකාරයේ නුරුස්සනා ගති ස්වභාවයන් ඉස්මතු විය හැකි යම් පුද්ගලයන් හා ගැටෙන විට. ඒ නිසා මෙන්න මේ කාරණේ සිතට ගන්න. ඒ පුද්ගලයාට අනුගත වෙමින් ඒ පුද්ගලයාගේ ස්වභාවය ඒ ස්ථානීය ස්වභාවය හඳුනාගෙන තැනට සුදුසු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කතාව ක්‍රියාව ඔවුන් සමග ගනුදෙනුව පවත්වා ගන්නට තමයි ආදරණීය ඔබ ඉතාම දැඩි ලෙස සැලකිලිමත් වෙන්නට ඕනේ. අන්නේ කාරණයට අවධානය යොමු කරගෙන නම්‍යශීලී භාවය පවත්වා ගතහොත් අනිවාර්යෙන්ම කන්‍යා ලග්න හිමි ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් සතුටින් සිතේ සැහැල්ලුවෙන් යුතුව ගත කරන්නට අනිවාර්යෙන්ම හැකි වෙනවා. අතමිට සරුවීම
ආර්ථික ශක්තිමත්භාවය ඔබට අවශ්‍ය ආකාරයෙන් වියපැහැදම් කරන්නට. මොකද මේ උත්සව සමය කියන්නේ අනිවාර්යෙන්ම අපි වැඩිහිටි පාර්ශවයන්ට අපේ ආදරණීය පිරිසට තෑගි බෝග දෙන්නට ඕනි. ඉතින් අපෙන් යුතුයකම් ඉටු විය යුතු මාසයක්. ඉතින් අන්න එවැනි දෙයට අත්‍යවශ්‍ය ආකාරයෙන් ඔබට වියපැහැදම් කරන්නට හෝ ආර්ථිකය ශක්තිමත් කරගන්නට පුළුවන්. ඉතින් කායිකව මොකද මානසික කඩාවැටීමකට ලක් වෙලා ඉන්නේ දැඩි ලෙස ආදරණීය ඔබ. හැබැයි මේ රවි ග්‍රහතුමා මොකද ලෝකයේ සියලු දේ පිළිබඳ පැවැත්ම දායකත්වය ලබා දෙන රවි ග්‍රහතුමා උච්ච වෙනවා කියන්නේ අපි හැමෝටම යම්කිසි කායිකවත් මානසිකවත් ශක්තිමත් භාවයක් හිමි වෙනවා කියන එක. ඒ නිසා පසුගිය කාලයට වඩා දැඩි අදිෂ්ඨානශීලීව මානසික ශක්තිමත් භාවයෙන් කායික මානසික ශක්තිමත් භාවයෙන් ආකර්ශනීය පෙනුමකින් ජවයකින් බලයකින් ඔබට මේ අවුරුදු සැමරීම සිද්ධ කරන්න මේ අවුරුදු උදාවත් සමග ගත කරන ඉදිරි මාසය ගෙවා දමන්නට හැකි වෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. ඉතින් දේශීය විදේශීය සිටින සියලුම කන්‍යා ලග්න ඔබට එම කරුණු කාරණා එසේමයි. ඉතින් පැවසූ කාරණයට තමයි ඔබ අවධානය දෙන්න ඕනේ. එවිට ඔබට සමස්ත ජීවිතය තුළම කටයුතු සාර්ථක කරගන්නට අනිවාර්යෙන්ම හැකි වෙනවා කියන කාරණේ ඉතා විශ්වාසයෙන් පෙන්වා දෙනවා. ඉතින් එහෙමනම් ආදරණීය කන්‍යා ලග්න හිමි ඔබ සැමට සාමිය සතුට පිරි ශ්‍රී සුබ නව අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.